සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ නිදන් වස්තු සහ වාස්තු විද්‍යා කියන YouTube channel එකත් එක්ක. හරි, මේ වීඩියෝ එකේදී අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ පොල් තෙල් වෙද්දු ගැන. මේක කිව්වම සමහරුන්ට හිනත් යයි කවුද මේ පොල් තෙල් වෙද්දු කියලා කියන්නේ කියලා. මම කලින් වීඩියෝ එකේදී කරා නිදන් සම්බන්ධ වැඩවලදී හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් එහෙම නැත්නම් වේද මහත්තයෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඒක බැලුවේ නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා මේක බලන්න. මොකද එතකොට මේ කියන්නේ මොකද්ද කියලා ඔයාලට පැහැදිලි වෙයි. හරි, මම Facebook එකේ ගොඩක් පෝස්ට් දැකලා තියෙනවා. නිදන් සලකුණක් තියෙනවා, මේ වගේ වැඩක් තියෙනවා. මේක කරන්න පුළුවන් වේද මහත්තයෙක් සම්බන්ධ වෙන්න එහෙම කියලා පෝස්ට් දානවා. පොල් තෙල් වෙද්දු නම් එපා කියලා පෝස්ට් දානවා ගොඩක් වෙලාවට. ඇත්තටම කවුද මේ පොල් තෙල් වෙද්දු කියලා කියන්නේ? මේ පොල් තෙල් වෙද්දු කියලා කියන්නේ වැඩේ හරියටම නොකර අතරමඟදී ලෙස්සලා යන මිනිස්සු. ඒ කියන්නේ වැඩේ ගැන කිසිම අවබෝධයක් නැතුව, මේ ගැන හරියටම දන්නේ නැතුව සල්ලි ටිකක් කාගෙන් හරි කඩාගෙන ටක් ගාලා වැඩෙන් මාරු වෙලා යන මිනිස්සු තමයි මේ පොල් තෙල් වෙද්දු කියලා කියන්නේ. එතකොට මේ වගේ කිසිම අවබෝධයක් නැති පොල් තෙල් වෙද්දුන්ට අහුවෙන්නේ නැතුව කොහොමද හරියට වැඩක් දන්න මිනිස්සෙක් අඳුරගන්නේ කියලා මම කලින් වීඩියෝ එකේදී කරා. ඒක බැලුවම ඔයාලට හොඳ වේද මහත්තයෙක් එහෙම නැත්නම් ගුරුන්නාන්සේ කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි. හරි, මේ වීඩියෝ එක මම කරේ ඔයාලා අමාරුවේ වැටෙන්න කලින්. මොකද ඔයාලගේ ධනය, මුදල්, කාලය, ශ්‍රමය මේ හැම දෙයක්ම තමයි නැති වෙන්නේ මේවා පස්සෙන් ගියොත්.